මාර කරදරයක් වුණා විනාඩි 5කට මොකක් හරි ෂේප් එකක් දාන්න මේ අනිත් එක හදා ගන්නකම් කියලා මේ පොඩි ෂේප් එකක් දාන්න කිව්වා. අද බලමු කවුද අපි ගෙනල්ලා තියන්නේ කියලා. අපේ ඔබේ යාලින්දට අද ගේනවා කියලා මේකේ තියෙනවා රූපලාවන්‍ය කරන දෙන්නේ. කවුරු හරි එහෙම කට්ටිය ඉන්නවද මේ පැත්තේ රූපලාවන්‍ය කරන? හරි හැ පැත්තේ කට්ටියකින් ආපු කවුරු හරි. අක්කේ අක්කලා දෙන්නේ මේ ඉන්නේ මෙතන. හායි හෙලෝ කොහමද? හෙලෝ අක්කේ. අක්කලා බඩු ගොඩක් අරන් ඇවිල්ලා වගේ නේ. හරි අක්කේ දැන් අක්කා කියන්න අද අපිට මොනවද අක්කලා පෙන්වන්නේ? හරි මල්ලි මෙහෙමයි. ඔයාලා ENTC එකේ ළමයිනේ. ඔයාලට හැමදාම ක්විස් හැමදාම අසයින්මන්ට්. දැන් හෙටත් ක්විස් එකක් නේ. ඔව් අක්කේ තාම පාඩම් කරේ නෑ හැබැයි. අන්න ඒකනේ කියන්නේ. හිතන්නවත් පොඩ්ඩක්වත් වෙලාවක් නැහැ. ඉතින් අපි අද හිතුවා ඔයාලට වෙලාව අඩුවෙන් යන සරලව පහසුවෙන් දාගන්න පුළුවන් මේකප් රුටීන් එකක් කියලා දෙන්න. ඔව් ඉතින් අපිට ඒකට ඕන වෙනවා ඔඩියන්ස් එකෙන් මල්ලි කෙනෙක්. ලහිරුණි අර මල්ලි කොහොමද? ඒ මල්ලි නම් ලස්සන වැඩි වගේ. කැත මල්ලි බලන්න. අර මල්ලි අපෝ එයා කැත වැඩි. එයා හදන්න බෑ. වෙන එක්කෙනෙක් බලන්න. එහෙනම් මේ මල්ලි හොඳයි නේද? මල්ලි මල්ලි කැත ගන්න. එන්න මල්ලි. එන්න. එන්න මල්ලි. එන්න මල්ලි. එන්න. ඒ දන්න ගොල්ලෝනේ. හරි මල්ලි අපි ආව ලස්සන කරලා ගන්න ඉක්මනටම. රොෂල් මේ මල්ලිගේ මූණ පොඩ්ඩක් කන්ටිනියස් හැබැයි not differentiable වගේ. ඒ මොකද්ද අක්කේ කිව්වේ? දැන් සහන් බලන්න මෙයාගේ මූණේ පිම්පල්ස් ගොඩයි. ට්‍රේවිසස් ගොඩයි. එහෙම කවයක් ගන්න. ඉතින් අපි මොකද්ද සහන් කරන්නේ රොෂල්? අපි ෆ්ලක්ස් ටිකක් ගාමු. ෆ්ලක්ස් ටිකක් ගාමු. මල්ලි වගේ ෆ්ලක්ස් එකක් තියෙනවද බලන්න මල්ලි. මල්ලි මේ බ්‍රෂ් එකකුත් බලන්න. අර මේ PCB ල ගන්න ෆ්ලක්ස්? අයියෝ මල්ලි මේ PCB මොනවද මූණ මොනවද ෆ්ලක්ස් එක මොන එකක් හරියනවා. ලහිරුනේ අපි මෙයාගේ අයිබ්‍රෝස් උත් හදමු නේද? මොකද්ද මේකට අපි පාවිච්චි කරන්නේ? අයිබ්‍රෝස් අර රත් කරලා රත් කරන එක. අන්න එක ගන්න එක ගන්න. රත් කරන එක බලන්න. ඊ මොකද්ද? මොකද්ද මේ කොල්ල පුච්චන්න දන්නේ මොන මගුලක්ද මේ? මේ දැන් කොල්ලෝ මේ මොකද්ද මේ බෞද්ධ අරගෙන ඇවිල්ලා තින්නේ? කොල්ලෝ කවුද මේ රූපලාවන්‍යයක් කිව්ව නේද? මල් ඉන්නකෝ අපි දන්න අපි කරන දේ. හරිද? මෙයා පුරුදු වෙන කරන වැඩ නෙමෙයි. ලහිරුනි අපි 0.5 ෆ්‍රීකවෙන්සි එකෙන් සයින් වේව් එකක් අඳින්න. මේ ඕක බෞද්ධ එකක්. ඕක ෆන්ක්ෂන් ජෙනරේටර් නෙමෙයි. ෆන්ක්ෂන් ජෙනරේටර් ඕක කරන්නේ ඕක බෞද්ධ එකක් නෑ. මල්ලි ඔය කලබල කරන්නේ නැතුව අන්න අර කොනට ගිහින් ඉන්න. ඕන මගුලක් කරගන්න. අපි මෙයාගේ ලෑෂස් වල කර්වේචර් එකේ ඇන්ගල් එකට මොකක්ද කරන්නේ? ඇන්ගල් යන්නේ අපි 2π වලින් වැඩි කරනවා. හැමදාම පේපර්ස් වල කරන්නේ. නේ ඉන්න මම ඒක බලන්න. මේ රොෂල් කොණ්ඩේ ඔව් මගේ කොණ්ඩේ නම් හරි නෑ. මං ගාව හොඳම බාණ්ඩේ තියෙන එකට. ආහා මේ මොකද්ද මේ කොච්චර රත් කරනවද? ලහිරුනි මේක මං 100ට ලක් කරලා තියෙන්නේ. ඇතිද? 100ට මදි අපි 400ට විතර බලමු. මේ මල්ලි මේක අහපන් හරිද මේ කවුද මන් දන්නේ නැහැ මේ සංවිධායක මන්දලා කොහෙද බුයක් පුවාලා දෙන්නේ ගෙනල්ලා මේ ඉන්න ට්‍රැක ගෙලිනවා හරිද තා පොඩ්ඩෙන් උඹත් ඉවරයි මාත් ඉවරයි මේ මට 5000ක් දෙනවා කියලා මේ කරන්න කිව්වේ උඹ දැන් මෙතනින් ඵලයන් නැත්තම් මමත් ඉවරයි උඹත් ඉවරයි දුන් අයියෝ අයියෝ නීලා නගොල්ලෝ මේ ආවලා 25 වලින් බෙදනවලු සයින් කියනවා කොස් කියනවා බෞද්ධරන් කොල්ල පුච්චනවා මොනම කුලක්ද මේක මේ රූපලාවන්‍ය කියලා නේ කිව්වේ මල්ලි ඔයාලට කලබල කරන්න දෙයක් මෙතන උන්නේ නැහනේ කෑ ගහන්න දෙයක් උන්නේ නැහනේ අපිත් මේ ඩිපාර්ට්මන්ට් එකේ මිනිස්සු තමයි අක්කලා මේ ඩිපාර්ට්මන්ට් නේද ඔව් අපිත් 4.25 GPA දාලා ENTC එකෙන් අවුට් වෙච්ච අය තමයි 4.25 පාඩම් මොනම රූපලාවන්‍ය කරන්නේ රූපලාවන්‍ය කරන්නේ මල්ලි ජොබ් නේ මේ ගෙන්න ගත්තේ මෙතන. අන්න ඒකයි. අන්තිමට දැන් අපි දවසේ පඩියට වැඩ කරන්නේ. අර මොකද්ද මේ අබින තියනයි කියලා එන්නයි කිව්වේ. දැන් ඒකෙන් වැඩක් නැහැ. මේක රත් කරලා තියෙන්නේ මට පාවිච්චි කරන්න ඕනේ මල්ලි. මල්ලි මේ අක්කේ සල්ලි මේ විශ්වරන්නේ. ඊළඟ අංගෙන් හමු වෙනතුරු සුබ දවසක්. නකෝ මල්ලි